ලීසින් පහසුකමක් ලබා ගන්නා ගැනුම්කරුවෙක් තමන් ගිවිසුම අත්සන් කරාට පස්සේ නැවත වාරයක් ගිවිසුම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? අපේ ලෝ ටොක්ස් අද කතාවට එකතු වෙලා ඉන්නේ ලෝය අසංක සමරවීර. ඔව් ඇත්තට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගිවිසුමක් අත්සන් කරනකොට මේ ගිවිසුමේදී අපි ඒ මූල්‍ය සමාගමත් එක්ක එකඟ වෙන කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ වාහනයක් ගන්නවා නම් ඒ වාහනේ අපිට ලබා දෙනවා. ඒ කියන්නේ එකඟ වෙච්ච කාලයක් තියෙනවා. ඒ කියන්නේ වාහනයකට අත්සන් කරනවා නම් වාහනයක් ගන්න අත්සන් කරනවා. වාහනේ අපිට ලබා දෙන්න ඕන. ඒක මනා තත්වයේ තියෙන වාහනයක් වෙන්න ඕන. එතකොට ඒ කොන්දේසි වලට යටත්ව තමයි අපි මේ ගිවිසුමක් අත්සන් කරන්නේ. එතකොට ඒවැ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියනවා වගේ හොඳ වාහනයක් Tamanට ලබා දීලා නැත්නම් Tamanට පුළුවන් මේ අත්සන් කරපු ගිවිසුම ප්‍රතික්ෂේප කරන්න පස්සේ. ඒ වගේ තමයි දැන් ගොඩක් වෙලට මූල්‍ය ඒ ගිවිසුමකට අත්සන් අපි දුන් ලීසින් පාසුකමක් ලබා ගන්නකොට ඒ ගිවිසුමකට අත්සන් කරාට පස්සේ මේ මූල්‍ය ආයතන කරන දෙයක් තමයි තව ලේඛනයක් තියෙනවා මේ වාහනේ නිසි පරිදි බාරගත්තයි කියලා ලේඛනයක් අත්සන් කරගන්නවා. ඒක මේ ගිවිසුම අත්සන් කරන මුල් අවස්ථාවේදීම සමහර අවස්ථාවලදී මේකත් අත්සන් කරගන්නවා. ඒ කියන්නේ එතකොට විශේෂයෙන්ම මේ කල්බදු ගැනුම් කරුවෙක් නැත්නම් මූල්‍ය පහසුකමක් ලබා ගන්න පුද්ගලෙක් වාහනයක් වගේ දෙයක් ලබා ගන්නකොට මුලින්ම ගිවිසුම අත්සන් කරපු ගමන් අර ලේඛනය අත්සන් කරන්න යන්න එපා. මුලින්ම වාහනේ Tamanට ලැබෙනකන් ඉන්න. ඊට පස්සේ තමයි අර වගේ ලේඛනයක් අත්සන් කරන්න පුළුවන්. මොකද වාහනේ අඩුපාඩුවක් තිබ්බොත් වාහනේ දුවන්න බැරි වාහනයක් නැත්නම් අපි කියන අර ලේඛනවල අඩුපාඩුවක් තිබ්බොත් ඒ වාහනේ පාවිච්චි කරන්න බෑනේ. එතකොට අර අපි අත්සන් කරලා තියෙන මේක මනා තත්වයෙන් බාරගත්තා කියලා ඒක ඒ අදාළ ගැනුම් කරුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ප්‍රධාන අවස්ථාවක් විදිහට ඒ අදාළ වත්කම, ඒ කියන්නේ වාහනය නිසි පරිදි Tamanට ලබා දීලා නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි සමහර අවස්ථාවලදී මේ මූල්‍ය පහසුකම ලබා ගන්නකොට මනා සිහිබුද්ධියක් නැති අවස්ථාවක ඒ අදාළ ලේඛන වලට අත්සන් කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ගැනුම්කරුවෙක්ට කියන්න පුළුවන්ද මම ඒ වල සිහියෙන් හිටියේ නැහැ කියලා. මෙහෙම දැන් මූල්‍ය පහසුකමක් ලබා ගන්න උදාහරණයක් විදිහට අපි දන්නවා මේ සමහර ලේඛන වලට අත්සන් කරද්දී මත්පැන් පානය කරලා හිටියොත් ඒක ගැටලුවක්. ඒ වගේම තියෙනවා සමහර පුද්ගලයන්ගේ මානසික මට්ටම සම්බන්ධයෙන් ගැටලු තියෙනවානේ. එතකොට එවැනි තත්වයන් යටතේ මේ පුද්ගලයා අත්සන් කරලා තියෙනවනේ ගිවිසුමක්. එතකොට මේ පුද්ගලයා වෙන කෙනෙකුට අධිකරණයේ පෙනී ඉඳලා මේ ගිවිසුම අහෝසි කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක අපි කියනවා මේ mental incapacity කියන තත්ත්ව. කියන්නේ මානසික මට්ටම ප්‍රමාණවත් විදිහට නැති වුණාට පස්සේ මේ ගිවිසුම් සම්බන්ධයෙන් එතකොට ඒවා අහෝසි කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් තත්ත්ව තියෙනවා. ඒ වගේම තමයි මේ තවත් එකක් තමයි බල කිරීම මත ගිවිසුම අත්සන් කරගෙන තියෙනවා. ඒ වංචාවක් කිරීම අරමුණු කරගෙන බල කිරීමක් මත අත්සන් කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී මේ ගිවිසුම් අවලංගු කිරීම හැකියාවක් තියෙනවා. හැබැයි මේ මොනම කරන්නත් ගොඩක් වෙලාවට දැන් අපි බැලුවොත් ඔය බල කිරීමක් හෝ තර්ජනයක් මත ගිවිසුම අත්සන් කර ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. උදාහරණයක් සමහරට අපකාරයක් විදියට බල කිරීමක් මත අත්සන් කරලා තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී පොලිසිය පැමිණිල්ලක් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඒ කියන්නේ අපි කියන මේ බල කිරීමක් මත අත්සන් කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ හැර අර අපි කිව්වා වගේ අර මානසික ප්‍රශ්නයක් තියෙනවා. එතකොට යන්න ඕන නීතිමය ප්‍රතිපාදන වෙනස් විදියට තියෙන්නේ. වාහනේ බාර දීලා නැත්තම් එතකොට ඒක ගිවිසුම් ප්‍රතික්ෂේප කරන්න වැදගත් වෙන ප්‍රධාන කාරණාවක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්.